Tuan dua budaya හැමදෙනාටම හොඳයි. ඉතින් අපි සූදානම් වෙන්නේ පහ ශ්‍රේණිය අපේ දුවල පුතාලගේ ප්‍රශ්න පත්‍ර පළාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. ඉතින් පළාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී විදිහේ අද දවසේ ඕගොල්ලන්ට වෙන් වෙන්නේ පළවෙනි පත්‍රය. බස්නාහිර පළාත් පළවෙනි පත්‍රයේ පසුගිය ශිෂ්‍යත්ව වර්ෂයේ ඔබට ඔබේ අයියලා කලාම් දුන්නු ශිෂ්‍යත්ව භාගයට අදාළව ඒ වසරේ සකස් කරනු හොඳ පළාත් ප්‍රශ්න පත්‍රයක් තමයි පුතේ ඔය බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රය. ඉතින් මේ පත්‍රය අද පළමු පත්‍රය අද දවසේ දෙවැනි පත්‍රය හෙට දවසේ සාකච්ඡාවට ගන්නවා. ඒ වගේම දුවල පුතාලට මතක් කරනවා අද උදෑසන අපි සිද්ධ කළා අපේ තියරි නිබන්ධන සාකච්ඡාව. ඊයේ දවසේ කරන්න නොහැකි වෙච්ච තියරි නිබන්ධන සාකච්ඡාව අද උදෑසන සිද්ධ කළා. ඒක රෙකෝඩින් එක නම් තවම මම හිතන්නේ සමූහයට වැටිලා නැහැ. තව පොඩි වෙලාවකින් ඒක සමූහයට වැටෙයි. සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවෝයි තියරි නිබන්ධනයේ රෙකෝඩින් එක අනිවාර්යෙන් බලන්න. ඒකත් මතක් කරනවා. එහෙමනම් අපි යමුද මේ පුතේ අද පළමු පත්‍රය කොයි විදිහටද තියෙන්නේ කියලා බලන්න මෙන්න බලන්න බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරපු පළාත් ප්‍රශ්න පත්‍රයක් 2025 වර්ෂය එක්තරා සවසක තිසරි සහ ප්‍රවීන් සිටගෙන සිටි ආකාරය රූපේ දැක්වේ. එම අවස්ථාවේ ප්‍රවීන්ගේ වම් අත දෙසින් හිරු පිහිටියේ නම් තිසරි මුහුණලා සිටින දිශාව කුමක්ද? දැන් පුතේ මේ දෙන්න ඉන්න විදිහ බලන්නකො. හරි. දැන් එතකොට මේ දෙන්න ඉන්න විදිහ ගැන බලපුවාම අපි දැන් එක්කෙනෙක් ඉන්නවා පිටුපහත්. කොහොම එක්කෙනෙක් ඉන්නවා කොහොමද පිටුපහත්. එතකොට එයාගේ අත් දෙක කොහොම තියෙනවා. තව කෙනෙක් ඉන්නවා පුතේ ඉදිරිය බලන්න. හරි. එයා ගැහණු ළමයා නේද? හරි. කොහොම ඉදිරිය බලාගෙන ඉන්නවා. එතකොට ඔන්න ඔහොමයි ඔය දෙන්න ඉන්නේ. මේක කියන්නේ එක්තරා සවසක. ඊට කලින් පුතා මම මේකේ දාගන්නවා දිසා ටික. උඩින් උතුර දකුණ නැගෙනහිර බටහිර. පුතේ මේකේ කියවෙන්නේ හවස් යාමයක් ගැනනේ. එතකොට හවසට ඉර තියෙන්නේ බස්නාහිරේ. හරි. හවසට ඉර තියෙන්නේ බස්නාහිරේ හෙවණැල්ල යනවා ඊට විරුද්ධ පැත්තට. අවශ්‍ය නම් ඒක දාගන්නවා කියන. එතකොට එක්තරා සවසක තිසරි සහ ප්‍රවීන් සිටගෙන සිටි ආකාරය දැක්ක. එම අවස්ථාවේ ප්‍රවීන්ගේ වම් අත දෙසින් හිරු පිහිටියා. එහෙනම් පුතේ හරිනේ කියන කතාව. වම් අත තමයි මේ පිටුපාලේ ඉන්න කෙනාගේ මෙහෙට තියෙන්නේ. එහෙනම් මේක මෙයාගේ වම් අත මේක දකුණු අත. එතකොට වම් අත දෙසින් හිරු පිහිටනවා කියන එක ඇත්ත. අවශ්‍යම යන්නේ. හරි. හැබැයි තිසරි මොකද වෙන්නේ මෙයා? මෙයා පුතේ අනිත් පැත්ත හැරෙයි. එතකොට මේ විදිහටම වම දකුණ පිහිටන්නේ නෑ. මේ වම දකුණ අනිත් පැත්ත හැරුණාම මාරු වෙනවා. මාරු වෙලයි පිහිටන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ තියෙනවම අනිත් පැත්තට මාරු වෙනවා. මෙයාගේ මේ පැත්තට දකුණ අනිත් පැත්තට මාරු වෙනවා. ඔන්නෝම එයා මෙහෙම ඉද්දින් තියෙන එක නෙමෙයි අනිත් පැත්ත හැරුණාම අන්න පැත්ත මාරු කරලා පෙන්නන. පුතේ අහන්නේ මොකද්ද? මේක කියන්නේ පිහිටියේ නම් තිසරි මුහුණලා සිටින දිශාව. ඉතින් බලන්නකෝ. දැන් මේකේ ඉන්න කවුද? ප්‍රවීන් නේද? එයා ඉස්සරහට හැරිලා ඉන්නේ. එයා උතුරු දිශාව බලනවා. මෙයා මොකද වෙන්නේ? මෙයා පල්ලෙහාට හැරිලා ඉන්නේ. එහෙනම් එයා හැරෙන්නේ පුතේ දකුණු දිශාවට. එයා හැරිලා ඉන්නේ දකුණු දිශාවට. ඔච්චරයි. හරි. එයා හැරිලා ඉන්නේ දකුණු දිශාවට. හොඳයි ඔන්න ඒක හරි අය හරියක් දාමු.